ජුනි ජූලි අගෝස්තු මාසවල ඉතාලියේ බොහෝ පළාත්වලට බලපාන දැඩි රස්නය නිසා රැකියා සහ එදිනදා වැඩ කටයුතුවල යෙදීම දැඩි වෙහෙසක් ගෙන දෙනවා වගේම සමහර රැකියා අංශවල සේවය කරන පුද්ගලයින්ගේ සෞඛ්‍යයට හානිකර බලපෑම්ද ඇති කරනවා. ඉතින් මේ පුද්ගලයින්ගේ පහසුව හා සෞඛ්‍ය තත්ත්වය ගැන සලකලා මේ වෙනකොට ඉතාලියේ පළාත් දෙකක් විසින් මේ නීතිය ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙනවා. පහුගිය අවුරුද්දෙත් මේ නීතිය ජූලි මාසයේ පටන් ගත්තත් මේ අවුරුද්දේ ජුනි මාසයේ මුල සිටම මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කරලා තිබීම විශේෂත්වයක්. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් බලමු මේ නීතිය දැනට ක්‍රියාත්මක වෙන පළාත් හා රැකියා අංශ මොනවද කියලත් එම නීතිය ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහටද කියලත්. ඉතාලියේ ග්‍රීස්ම ඍතුවේ රැකියා කටයුතුවල යෙදෙන බොහෝ දෙනා වෙනුවෙන් පිළියම් යෙදීමට බලාපොරොත්තු වන පළාත් අතරින් දැනටමත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තියෙන්නේ ලාත්සියෝ හා කලාබ්‍රියා පළාත් දෙකයි. මේ නීතියේ හැටියට ජුනි මාසයේ මුල් සතියේ ඉඳලම අගෝස්තු 31 වෙනිදා වෙනකම්ම දවල් 12:30 සිට හවස 4 වෙනකම් මෙන්න මේ රැකියාවල නිරත වන අයට එම රැකියාව කරන්න පුළුවන් වෙන්නේ දවසේ උෂ්ණත්වය අනුවයි. ඒ රැකියා තමයි කෘෂි කාර්මික හා විවිධ වගා කටයුතු වල යෙදෙන අයද, ගොඩනැගිලි හා මාර්ග ඉදිකිරීම කරන අය වගේ දවල් වරුවේ එළි මහනේ වැඩි වෙහෙසක් දරමින් රැකියාව කිරීමට සිදුවන පුද්ගලයින්. මේ අයට සෑම දිනකම එදිනට අදාළ උෂ්ණත්වය දැන ගැනීමට work climate කියන වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. එම වෙබ් අඩවියේ ඉතාලියේ සෑම පළාතකම උෂ්ණත්වයේ ප්‍රමාණය කොළ, කහ, තැඹිලි, රතු යන පාටවලින් පෙන්눔 කෙරෙනවා. ඉතින් ලාත්සියෝ හා කලාබ්‍රියා පළාත්වල දහවල් කාලයේ එළිමහන රැකියාව කරන පුද්ගලයින්ට මේ work climate වෙබ් අඩවියේ තම පළාත රතු පාටින් දැක ගන්න ලැබුණොත් එදින දහවල් 12:30 සිට හවස 4 දක්වා රැකියාවේ යෙදීම අවදානම් සහිතයි. මේ එක් එක් පළාත් වලින් ගන්න තීරණ කොහොම වුණත් Taman යටතේ රැකියාව කරන සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කිරීම හා ඔවුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තීරණ ගැනීම සෑම රැකියා ප්‍රදානයකුගේම වගකීමක් බවත් මතක් කළ යුතුයි. කොහොම නමුත් කොපමණ අවරශ්මියක වුවත් එසේ රැකියාවට නොයා හිඳීම කළ නොහැකි කොට්ටාශයකුත් ඉන්නවා. ඒ තමයි ආරක්ෂක අංශ හා අනෙකුත් අත්‍යවශ්‍ය පොදු සේවයේ යෙදෙන අය. ඔවුන්ගේ රැකියාවල වැදගත්කම නිසාම ඔවුන් ලබා දෙන සේවය ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ නොඅඩුව ලබා දීමට ඔවුන්ට සිදු වෙනවා. කෙසේ වෙතත් මෙවැනි නීති ගෙනීමට ප්‍රධාන හේතු තමයි පහුගිය අවුරුදුවල දැඩි ඉරාවුවේ සේවය කළ බොහෝ දෙනෙක්ට සිදු වූ අනතුරු හා සෞඛ්‍ය ගැටලු වගේ දේවල්. කෙසේ නමුත් මේ වෙනකොට ලාත්සියෝ හා කලාබ්‍රියා පළාත් දෙක පමණක් මේ දැඩි උෂ්ණත්වය සම්බන්ධව ඉක්මනින් ක්‍රියාත්මක වී තිබුණත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන අනෙක් පළාත්ද මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් ඒ පළාත් වලිනුත් ඉක්මන් තීරණයක් ළඟදීම බලාපොරොත්තු වෙන්න පුළුවන්.